Wish you a good day to all. I'm Sanasri Seniviratna. මම මේ කතා කරන්නේ මේ වතාවේ සාමාන්‍ය පෙළ ලියපු 2028 උසස් පෙළ කිරීමට අපේක්ෂාවෙන් ඉන්න ඒ වගේම 2028 උසස් පෙළ කලාංශෙන් පෙනී සිටින අපේක්ෂා කරන දරුවන්ට ඔබ දන්නවා කලා ක්ෂේත්‍රයේ ආර්ට් සබ්ජෙක්ට් වල තියෙන වටිනාම සබ්ජෙක්ට් එක තමයි ඉංග්‍රීසි. ඒ කියන්නේ ඉංග්‍රීසි සාහිත්‍ය විෂයාංක 73. ඉංග්‍රීසි සාහිත්‍ය විෂයක් ලෙස තෝරා ගන්න අපේක්ෂා කරන දරුවන් සඳහා 2028 මම පන්තියක් පටන් ගන්නවා. ඒකෙදී පාසල් ආරම්භන තුරු හැමදාම බදාදා සහ සිකුරාදා 8යි 30 12යි 30 තියෙන්නේ. මම මාස 8ක් ඇතුළත ඔබේ සිලබස් එක සම්පූර්ණයෙන්ම ආවරණය කරනවා. එතන ඉඳලා කරන්නේ රිවිෂන් සහ පේපර් රයිටින්. Answering past papers, model papers, prototype papers like that. ඉතුරු කාලෙම විභාගෙ එනකම්ම කරන්නේ answers ලියන මොකද මේක writing test එකක්. ඔබ දන්නවා ලංකාවෙන් අවුරුද්දකට 1800ක් විතර ළමයි පෙනී හිටිනවා. නමුත් 900ක් විතර ෆේල් වෙන හැම අවුරුද්දකම ඉංග්‍රීසි සාහිත්‍යය. වැඩිම ප්‍රතිශතයක් අසමත් වෙන විෂය ඉංග්‍රීසි සාහිත්‍යය. ඒ නිසා දැන් තියා පටන් ගමු. කාලය අර අපිට රෙස්ට් කරන්න ඕන කියලා හිතනවනේ. නමුත් ඊට වඩා හොඳයි රිසල්ට් එනකම් ස්ටඩීස් පටන් ගමු. එතකොට ඔබට තේරෙනවා මට මේක කරගෙන යන්න බැහැයි කියලා. ඔබට නේ අතාරින්නත් පුළුවන්. මොකද ඉගෙන ගත්ත ඉංග්‍රීසි අහගන්නේ නැහනේ. නමුත් මාත් එක්ක මාස 3ක් යනකොට ඔබ අනිවාර්යෙන්ම ඒකට සූදානම් වෙනවා. ඔබ කැමති වෙනවා. ඒ නිසා මම මේ දෙමව්පියන්ටත් කියන්නේ කලා ක්ෂේත්‍රයේ සියලුම විෂයන් වටිනවා. එකක්වත් වටින්නේ නැති විෂයන් කියලා නැහැ. කලා ක්ෂේත්‍රයේ දරුවන්ට 2028 ආර්ට්ස් කරන අයට දෙමව්පියන් පුළුවන් නම් ඉංග්‍රීසි සාහිත්‍යයට යොමු කරවන්න. ඔබේ දරුවා තවත් විෂයන් දෙකක් සමගින්. ලංකාවේ බොහොමයක් පාසල් වල දැන් ඉංග්‍රීසි සාහිත්‍ය උසස් පෙළ තියෙනවා. ඒ නිසා ඔබට පුළුවන් ඔබේ පාසලේ ගුරුවරයාත් සමග, ඒ ගුරුතුමා හෝ ගුරුතුමිය සමග මේ විෂය නිර්දේශ පාසලේදී අධ්‍යයනය කරන්න. නමුත් ඉස්කෝලේ යන්න ඉස්සෙල්ලා මම ඔබට විෂය නිර්දේශම් භාගයක් කවර් කරලා තමයි යවන්නේ මේ එන අය. මොකද ඔබේ ඒ ලෙවල් රිසල්ට් ආවිලා ඉස්කෝලේ පටන් ගන්නකොට ජූලි විතර වෙනවනේ. ඒ වෙද්දී ඔබ අනිවාර්යෙන් විෂය නිර්දේශම් භාගයක් කොහොමද ආවරණය කරලා. ඒතර පාසලට යන්නේ ඉංග්‍රීසි සාහිත්‍ය පුළුවන් දරුවෙක් විදියට. ඒ හින්දා දැන් මම කියන්නේ දැම්ම එන්න. ඇවිල්ලා මේක කරන්න පටන් ගමු. එතකොට ඔබට හොඳ අනාගතයක් තියෙනවා. ඉදිරියේදී අධ්‍යාපන විද්‍යාපීඨ වලට බඳවා ගන්නේ උපාධිධාරීන් විදියට ඔබ නේ උපාධි සඳහා ඒකත් ඔබට විශාල අවස්ථාවක් වෙනවා. ඉංග්‍රීසි සාහිත්‍ය අදන් දරුවන්ට කෙටි කලකින් රජයේ ඉංග්‍රීසි ගුරුවරයෙක් වීමේ අවස්ථාවක් තියෙනවා. මොකද දැනටත් ඉංග්‍රීසි ගුරුවරු බඳවා ගන්නේ උසස් පෙළ ඉංග්‍රීසි සාහිත්‍ය සාමාර්ථයක් අවම තියෙන අය තමයි අධ්‍යාපන විද්‍යාපීඨ වලට ගන්නෙ. දැන් ඉදිරියේදී ඒ උපාධියක් දක්වා වෙනවා. එතකොට ඔබට අනිවාර්යෙන් අවුට් වෙනකොට ජොබ් එක ලැබෙනවා. හරි. අද ඉංග්‍රීසි ගුරුවරයෙක් කියන්නේ ඔබේ අනාගතය සර්වත් ප්‍රකාරයෙන් සාර්ථක කරන්න පුළුවන් රැකියා අවස්ථාවක්. උපාධිධාරීන් සඳහා වන විභාග වලට වෙන්නේ හිටින්න ඕනේ නෑ ඔබට. එතකොට 2028 ලියන දරුවා 29 30 අවුරුදු 4ක් විතර යනකොට අනිවාර්යෙන් ඉංග්‍රීසි ගුරුවරයෙක් වෙලා රැකියාවත් එක්ක එන්නේ. මොකද විද්‍යාපීඨ විශ්වවිද්‍යාල කරාම ඔබ උපාධිධාරී ඉංග්‍රීසි ගුරු ඒ අනිවාර්යෙන්ම යාලට රැකියාව ලබා දෙනවා. ඒ නිසා ජීවිතේ ජය ගන්න, සාර්ථක කරගන්න ඉංග්‍රීසි සාහිත්‍ය හදාරන්න. දැන් මෙන්න ඇවිල්ලා බලන්න සතියේ දවස් දෙකක් තියෙනවා 8යි 30 12යි 30. හරි. කැමතියි දෙමව්පියනි මම මේ කියන්නේ ඔබේ දරුවා මේකට යොමු කරන්න. මේ සඳහා ඕන තරම් ගුරුවරු ඉන්නවා. ගුරුවරු නැත්තේ නැහැ. ටියුෂන් නැත් ඉන්නවා. පාසල් ගුරුවරුත් ඉන්නවා. ඒ නිසා බය නැතුව හදාරන්න. හරි. ඔබට සුබ දවසක්.